අපි දෙන මැචින් අවුට්ෆිට්ස් ගත්තේ අද. මේ බෑග් එක මේ මම වීඩියෝ කරන්නේ. ඊ ලයිට් එක මොකද? හලෝ ළමයි. ඉතින් මේක ව්ලොග් එකක් නෙමෙයි ඇත්තටම. මේක මම නිකන් මතක සටහනක් විදිහට එකතු කරගත්ත වීඩියෝස් කීපයක් තමයි. මේක හරි සුන්දර මතකයන් ටිකක් තිබ්බ නිසා අපි හිතුවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේක හරියටම ගිය අවුරුද්දේ අයියාගේ බර්ත්ඩේ එක දවසේ අපි යාට දුන්න සර්ප්‍රයිස් එක. එයා දන්නේ නැහැ. එයාව අපි රවට්ටලා මේ ගෙනියන්නේ අපි දෙගොල්ලෝ විතරක් මේ අද ඩිනර් එකට යන් කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලත් එන්ජොයි කරයි කියලා. මොකද ඒක එච්චරටම හරිම ලස්සන මතකයන් ටිකක් තියෙන්නේ. ඉතින් ඔයාලත් බලන්න. Thank you. ඒවා සර්ප්‍රයිස් නේද? නෑ මෙහෙම සීන්නේ. නෑ නෑ. අනිත් පැත්ත. ඉතින් බර්ත්ඩේ පාටි එකක් කිව්වම අපිට මිස් කරන්න බැරි දෙයක් නේ බර්ත්ඩේ කේක් කියන්නේ. ඉතින් බර්ත්ඩේ කේක් ගැන කිව්වම අපිට අමතක කරන්න බැරි එක්කෙනා තමයි විජි අයියා. ඉතින් විජි අයියා තමයි අයියා කේක් එක මේ විදිහට ලස්සනටම හදලා දුන්නේ. A taste of heaven. thank you විජි අයියා. මේ ඒකත් එක්කම මම මේ කට්ටිය ගැන කිව්වොත් ඉතින් මේ ඉන්නේ අයියාගේ සහ මගේ සැපට දුකට ඉන්න කට්ටිය. ඉතින් අපි කට්ටිය තමයි එකට කාලා බීලා එන්ජොයි කරලා මේ හැමදේම කරන්නේ අපි කට්ටිය එකට. ඉතින් මෙතන කීප දෙනෙක් මිසින්. මොකද ඒ කට්ටියට එන්න බැරි වුණා. ඉතින් මෙහෙම තමයි ළඟම කට්ටියත් එක්ක අයියාගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරන්න පටන් ගත්තේ. ඔන්න හදන්නේ. යකෝ සර් ළඟ තියන් කියන කතාව සර් හැබැයි මම මේ පැත්තේ. හොඳ සර්ප්‍රයිස් එකක් නෙමෙයි අතරම දෙකක් කරන්න වුණා. මොකද හරියට මීට පහුවෙනිදා රජිත අයියාගේ බර්ත්ඩේ එක. ඉතින් අපි හරියටම රෑ 12ට තව කේක් එකකුත් කැපුවා. ඉතින් අපි කේක් කැපුවා. එතකොට කෑවා බිව්වා ෆොටෝස් ගත්තා. ඉතින් දැන් අපි පටන් ගන්න යන්නේ අපේ සිංගින් ටයිම් එක. ගැහෙනි මිනිහ වෙන වෙනම වීඩියෝ කරගන්න බලන්න. ඔයා ඉන්නේ බලන්න. අපි
කකුලව කන්නේ කොහොමද කියලා ඇහුවා. එකපාර කටේ ඔබාගෙන කපලා හමලා ගෙලින්න. ලාල්ලාගෙන් බල්ලා මං කන්නේ. බල්ලාවිලේ කන්නේ කඩන්න. ලාල්ලාගෙන් බල්ලා කන්නේ කඩන්න. කකුළු ලැසට් එකක්. ලාල්ලා ඔක්කොම අඬු දෙක. අවුලක් නෑ. ඉතින් ඔන්න ඔහොම තමයි අයියාගේ සර්ප්‍රයිස් බර්ත්ඩේ පාර්ටි එක ඉවර වුණේ. ඉතින් ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනේ ලාල් අයියට, එතකොට ධනුෂ් අක්කී, චතු අයියා, ශෂ අයියා, ඉතින් හිමාල්ක මට ඇත්තටම මේ සර්ප්‍රයිස් එක ඉතින් ප්ලෑන් කරගෙන උදව් කරේ එයාලා. ඉතින් thank you එයාලටයි එදා පාර්ටි එකට ආපු හැමෝටමයි. මම වීඩියෝ කරනවා. පාටි එක යලයි. Thank you. අමිල. හැපිද? යනවා. අමිලට පේන්නේ අමිල යනවා. Thank you හැමෝටම යාළුවෝ හැමෝටම ලාලා කියලා අන්න මයාට හැමෝටම thank you යාළුවෝ සෙට් එකට. මම ඇත්තටම සර්ප්‍රයිස් වුණා. මම එච්චර දේ බලාපොරොත්තු දෙකුවා දීලා. අපි දැන් ගෙදර යනවා. අපි ෆ්‍රී ෂූට් එක කරේ මෙහෙනේ. මම මතක් කරනද? අම්මා දෙත් ඉන්නවා අපිත් එක්ක. මේ මචං මේ අයියගත්තේ බෑග් ගියන්නේ නැහැ. ආනේ හරි හරි.
ඉවරයි. ඉවරයි. මේ හිමාක භාවනා කරද්දී පාටිය ඉවරයි.